සමහර නායකයෝ බලය ලබා ගන්න වැරදි වැඩ කරනවා. තවත් සමහරු නායකත්වය ලබා ගන්න බලය වැරදි විදිහට පාවිච්චි කරනවා. හැබැයි ඔප්ටිමස්ට නම් තියෙන්නේ වෙනස්ම විදිහේ කතාවක්. මෙහාට බලය ලබා ගන්න තියා නායකයෙක් වෙන්නවත් ඕනි උනේ නැහැ. ඉතින් ඔයා දැනගෙන හිටියද ඔප්ටිමස් කියන්නේ මේ වගේ චරිතයක් කියලා? වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් ඔප්ටිමස්ගේ ඇත්තම කතාව. වීඩියෝ එකට යන්න කලින් ලයික් එකක් දාලා channel එක subscribe කරලා ඉන්න. හරි. අපි එහෙනම් යමු කතාවට. සයිබර්ට්‍රෝන් වල යුද්ධයට කලින් ඔප්ටිමස් ප්‍රයිම් රණශූරයෙක්වත් සොල්දාදුවෙක්වත් නෙවෙයි. එහෙනම් එයා සයිබර්ට්‍රෝන් වල සාමාන්‍ය වැසියෙක්. එයාගේ නම ඔරියන් පැක්ස්. එයා කවදාවත් යුද්ධයට කැමති වුණ කෙනෙක් නෙවෙයි. එයාට සටන් කරන්න ආසාවක් තිබෙත් නැහැ. එයා හැමදාම විශ්වාස කරේ සාමය. එයා විශ්වාස කරේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන හොඳම ක්‍රමය වචන මිසක් අවි ආයුධ නෙවෙයි කියලා. එයා විශ්වාස කරා හැමෝටම නිදහසේ ජීවත් වෙන්න අයිතිය තියෙනවා කියලා. ඒ වගේම මෙයා හරිම සාධාරණව සාමකාමීව ජීවත් වුණ කෙනෙක්. හැබැයි සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකේ නම් වෙනස් වෙන ගමනුයි තිබුණේ. ඒ කියන්නේ බලය සත්‍යයට වඩා හුඟක් වැදගත් වෙනුයි තිබුණේ. ශක්තිය කරුණාවට වඩා වැදගත් කියලා හැමෝම විශ්වාස කරන්න පටන් අරගෙනයි තිබුණේ. ඉතින් ඔරියන් පැක්ස් මේ හැමදේම බලාගෙන එයාගේ විශ්වාසය මැද අතරමං වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි එයා දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි එයාගේ දෛවය. එහෙම නැත්නම් එයාගේ ඉරණම එයාගේ පස්සෙන් එන ගමනුයි තිබුණේ. ඉතින් ඔරියන් පැක්ස් නම් කවදාවත් හිතන්න නැතුව ඇති එයාට මේ වගේ දෙයක් කරන්න වෙයි කියලා. ඉතින් දැන් තමයි අපේ වීරයාගේ කතාව පටන් ගන්නේ. වීඩියෝ එක අවසානයේට මම කියනවා ඔයාගේ ජීවිතේට හුඟක් වැදගත් දෙයක්. ඉතින් ඒක දැනගන්න ඕන නම් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ප්‍රයිම්ට කාවවත් පාලනය කරන්න ඕනි උනේ නැහැ. ඒ වගේම නායකයෙක් වෙන්න උවමනාවක් තිබෙත් නැහැ. ඒ වුණාට දෛවය කියන්නේ මහා අමුතු දෙයක් නේ. එයාට ඕනි උනේ එක දෙයයි. ඒ තමයි එකමුතුකම. හැම කෙනෙක්ටම සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් කිසිම තැනක සටන් ඇති වෙන්නේ නැති ලෝකයක් හදන්න. පැතිවලට බෙදිලා සටන් කරන්න වෙන්නේ නැති ලෝකයක් හදන්න. ඒ කියන්නේ ඔටෝබෝට්ස් ලවත් ඩිසෙප්ටිකෝන් ලවත් බිහි වෙන්නේ නැති අනාගතයක් හදන්න. ඒ වගේම එයා විශ්වාස කරා ඕනම ප්‍රශ්නයක් කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් කියලා. මොනතරම් නරක කෙනෙක් වුණත් ඇත්ත පෙන්නලා දීලා හරි පාරට ගන්න පුළුවන් කියලා. ඒ වගේම කවදාවත් කිසිම කෙනෙක් ඉපදෙනකොට වෛරය අරන් ඉන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ මයින්ඩ් සෙට් එක තමයි එයාගේ ජීවිතේ ලොකුම ශක්තිය වගේම ලොකුම දුර්වලතාවය වුණේ. ඉතින් ඔහම කාලේ ගෙවුණා. මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මයින්ඩ් සෙට් එකක් තියෙන බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන හාදෙක් නායකත්වය වෙනුවෙන් ලොකු යුද්ධයක් පටන් ගන්න හදනවා. මේ හාදයාගේ නම තමයි මෙගාට්‍රෝන්. මෙයයි ඔරියන් පැක්ස්. ඒ කියන්නේ අපේ ප්‍රයිමුයි කලින් හොඳ යාළුවෝ. හැබැයි දෙන්නගේ අදහස් වෙනස් නිසා මේ කාලෙ වෙද්දි දෙන්න අතර ප්‍රශ්න එන්නම වැඩි වෙමිනුයි තිබුණේ. ඉතින් මෙගාට්‍රෝන්ට ඕනි උනේ බලය පාවිච්චි කරලා යටත් කරගෙන පාලනය කරන්න. ඒත් ඔරියන් පැක්ස් මේ දෙයට විරුද්ධව නැගිට්ටා. හැබැයි ඒ ආයුධ වලින් නම් නෙමෙයි. වචන වලින්. මෙයා උපරිම උත්සාහ කරා යුද්ධය පටන් ගන්න කලින්ම නවත්තන්න. ඒත් එයාට ඒක කරගන්න බැරි වුණා. ඉතින් එයාගේ ලෝකේ පුරාම යුද්ධය පටන් ගත්තා. ඉතින් මේ ඔරියන් අනිත් අයව බේරගන්න ගිහින් මැරෙන්න ඔන්න මෙන්න තියලා තමයි බේරුනේ. ඉතින් මෙන්න මේ මොහොතේදී තමයි ඔරියන් පැක්ස් මැරිලා ඔප්ටිමස් ප්‍රයිම් ඉපදෙන්නේ. ඒ වගේම ඒ වෙලාවෙම තමයි මැට්‍රික්ස් ඔෆ් ලීඩර්ෂිප් එක ඔප්ටිමස් ප්‍රයිම්ව තෝරගන්නේ. එයා ශක්තිමත් නිසා නෙමෙයි. එයාගේ හදවත 100%ක්ම පිරිසිදු නිසා. ඉතින් නායකයෙක් වෙන්න ආසාවක් නැති කෙනෙක්ට එක පාරටම නායකත්වය හම්බුනොත් එයා මොන වගේ හැසිරෙයිද? ඒක දැනගන්න වීඩියෝ එක ඉවරනකම් බලාගෙන ඉන්නකෝ. හැබැයි මේ නායකත්වය කවදාවත් ඔප්ටිමස්ට නම් සතුටක් ගෙනල්ලා දුන්නේ නැහැ. ඒක කරේ තවත් එයාව රිද්දපු එක. එයා දුන්න හැම නියෝගයකින්ම කවුරු හරි කෙනෙක් මැරෙනවා. එයා දිනපු හැම යුද්ධෙකදීම හුඟ දෙනෙක් තුවාල වෙලා. එයා ගත්ත හැම ජයග්‍රහණයක්ම අවසානයේ එයාගේ ආත්මයේ සැනසීම නැති කරා. ඉතින් මෙන්න මේ දේවල් එක්ක එයා එන්නම සැහැල්ලු, සංසුන් වගේම දූරදර්ශී කෙනෙක් වුණා. හැබැයි එයාට ඕනේ නිසා නන් නෙවෙයි. එයාගේ අන පිළිපදින හැමෝගෙම ආරක්ෂාව එයාගේ වගකීමක් නිසා. ඒ හැමෝගෙම ජීවිත ආරක්ෂා කරන්න තමුන් බැඳිලා ඉන්නවා කියලා හිතපු නිසා. නායකයෙක් කියන්නේ තමන්ගේ අනුගාමිකයන්ව බිලි දීලා තමන් ආරක්ෂා වෙන කෙනෙක් කියලා නම් එයා කවදාවත් හිතුවේ නැහැ. ඉතින් අන්න ඒ නිසායි ඔප්ටිමස් ප්‍රයිම් කියන නායකයා අපේ හිතවල මේ තරම් කිඳා බැලයි. ඉතින් එයා සාමය ගැන හීන දකින්න එක නැවැත්තුවා. හැම දවසකම එයා යුද්ධයට සූදානම් වෙන්න පටන් ගත්තා. ඒ යුද්ධය එයාගේ අවශ්‍යතාවයන් නිසා නම් නෙමෙයි. තමන්ගේ අනුගාමිකයන්ව ආරක්ෂා කරන්න තියෙන එකම මාර්ගය යුද්ධය නිසා. ඉතින් හෙමින් අර අහිංසක ඔරියන් පැක්ස් නැති වෙලාම ගිහින් නායකත්වය නිසා ප්‍රතිනිර්මාණය වුණ හැමෝගෙම බලාපොරොත්තුවේ අවිය වුණ මුළු වර්ගයාගෙම වේදනාව දරාගෙන ඉන්න ඔප්ටිමස් ප්‍රයිම් බවට පත් වුණා. ඉතින් ඔප්ටිමස් වීරයෙක් වෙන්නේ එයා ශක්තිමත් නිසා නම් නෙවෙයි. එයා වීරයෙක් වෙන්නේ එයාට කවදාවත් මෙන්න මේ දේවල් ඕනි උනේ නැති නිසා. ඒ තමයි බලය, යුද්ධය, පාලනය. ඒත් එයාට ඒ දේවල් බාර ගන්න සිද්ධ වුණා. මොකද කවුරුම හරි එක කරන්න ඕනේ නිසා.
ඒ වගේම එයා එයාගේ හැම හීනයක්ම එයා හැම වෙලෙම කියපු සාමය වගේම එයාගේ අනන්‍යතාවය පවා එයාට කැප කරන්න වුණා. කොටින්ම කිව්වොත් එයාගේ මුළු ජීවිතේම. ඉතින් ඔප්ටිමස් ප්‍රයිම් කියන්නේ නායකයෙක් විතරක් නෙවෙයි. පුරවෘතයක්. ලෙජන්ඩ් එකක්. ඒ වගේම එයා වගකීම් ගොඩක් මැද හිර වුණ කෙනෙක්. සමහර විට ඒක වෙන්න ඇති එයා ලෙජන්ඩ් එකක් වෙන්න හේතු වෙන්නත් ඇත්තේ. ඉතින් මම ඔයාලට කිව්වා නේද වීඩියෝ එකේ අවසානෙට මම වැදගත් දෙයක් කියනවා කියලා. ඒ තමයි sacrifice is the price of becoming better. ඔයාට ජීවිතේ දිනන්න ඕන නම් අනිවාර්යෙන්ම ඔයාට සිද්ධ වෙනවා ලොකු දේවල් කැප කරන්න. ඔප්ටිමස් එයාගේ හැම දෙයක්ම කැප කරා. එයාගේ සාමය, සතුට, අනන්‍යතාවය වගේ හැම දෙයක්ම. ඉතින් ඔයාට දිනන්න ඕන නම් ඔයාගේ comfort zone එකෙන් එළියට එන්නම වෙනවා. True heroes don't choose greatness. They answer when the world needs them. So subscribe කරන්න එහෙනම්. Goodbye.